ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී දුරයට සමුදුන් ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ඊයේ සවස තවත් විශේෂ කටයුත්තකට සහභාගී වුණා. ඒ 30 වසරක ශාපලා ත්‍රස්තවාදයේ නිමා කිරීමට දිවිදුන් ශ්‍රේෂ්ඨ රණවිරුවන් සමරන්නටයි. සරත් ෆොන්සේකා මහතා හමුදා නිල ඇඳුමින් සහභාගී වුණු අවසන් උත්සවය බවට පත්ුනේත් මෙයයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී දුරයට මෙලෙසින් සමුදු ජෙනරල් සරත් ෆොන්සේකා මහතා සිය හමුදා දිවියට ඊයේ මෙසේ නැවතීමේ තිත තැබුවා. මාස 4කට ආසන කාලයක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී දුරේ කටයුතු කර ජෙනරල් ෆොන්සේකා මහතා වසර 40ක කාලයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ කටයුතු කළා. අවසන් සටන විජයග්‍රහණය කිරීමට තමන්ට ශක්තියක් වූ සෙසු නිලයන්ට ඊයේ මෙලෙස සමුදුන්නා. සිය හමුදා දිවියේ අවසාන රාජකාරිය ලෙස ජෙනරල් ෆොන්සේකා යොදාගෙන තිබුණේ රණවිරුවන් සැමරීමයි. ඊයේ සවස පාර්ලිමේන්තුව අසල රණවිරු ස්මාරකයේ වෙත ගිය ජෙනරල් සරත් ෆොන්සේකා මහතා සිය ගෞරවාචාර්ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස අවසන් වරට පුද කරනු ලැබුවා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෙනරල් ෆොන්සේකා මහතා කියා සිටියේ මේ තම හමුදා දිවියේ අවසන් මොහොත බවයි. රට ජාතිය බේර ගන්න යුද්ධයේදී දිවිදුන් වීරයින්ට මගේ අන්තිම ප්‍රණාමය පුද කරන්න මේ ස්ථානයට ආවා. මගේ රාජකාරී ජීවිතයේ අවුරුදු 40ක මේ අවසාන මොහොත මෙතන ඉඳලා ගෙදර ගියාම නිලැඳුම ගලවනවා. අවසාන රාජකාරී හැටියට මම සැලකුවේ වීරයින්ට මගේ ප්‍රණාමය පුද කිරීම. මම දැන් ඒක කරලා ඉවරයි. ඒගොල්ලෝ තමයි මේ රට ජාතිය බේරගත්තේ. ඒකන්ද මට හිත සතුටින් දැන් රාජකාරිය සමුගන්න පුළුවන්. මම තව පැයකින් මේ යුනිෆෝම් එක ගලවනවා. ඊට පස්සේ මම සිවිලියන් කෙනෙක්. ඊට පස්සේ සිවිලියන් කෙනෙකුට කරන්න පුළුවන් ඕන දෙයක් ඕගොල්ලෝ කවුරුත් සිවිලියන් හැටියට රට වෙනුවෙන් කරන්න පුළුවන් සේවයක් තියෙනවා. ඒ සේවය තමයි කරන්නේ. මම දේශපාලනය ගැන කතා කරන්න කැමති නෑ යුනිෆෝම් එක ඇඳගෙන ඉන්නකම්.